නිසා වීර්යය උපදවාගෙන ධර්ම ශ්‍රවණය කරනවා. ඒකට මම මේ අද මාතෘකා කරපු පාඩය මේ ඊයේ පොයේ කතා කරපු දෙක සම්බන්ධයි. ඊයේ පොයේ දවසේ මම සම්පාදනය කරගෙන තමයි කතා කරේ. ඒ වගේම දවල් කාලේ ධර්මදේශනාවක් වුණා උදේ කාලේ. ධර්මදේශනාව පවත්වපු ස්වාමීන් වහන්සේ අවසානයේදී මතක් කර සිටියානේ සියල්ලම තේරුම් ගන්න ඕන හේතුඵල ධර්ම අනුව. යෝ ධම්මං පස්සති සෝමං පස්සති නේ. ඒ යමේ බුදුහාමුදුරුවෝ දකින්නවා කියන්නේ මේ ධර්මය දකින්නවා කියන්නේ. ධර්මය දකින්නවා කියන්නේ ප්‍රතිසම්පාදේ දෙකයි. ප්‍රතිසම්පාදේ තේරුන්නේ. අවබෝධ කරගන්න. ඒ පටිසම්පාදය අවබෝධ කරගන්න නැතුව අපි ධර්මයේ තේරුම් ගන්නවා කියලා අපිට කියන්න බෑ. ඒක මොන ගොඩාක් දේවල් අපි ඉගෙන ගන්නවා දැනගන්න පුළුවන්. ඒ නියමයට විදිහට ධර්මය දැනගත්තා කියන්නේ මේ පටිසම්පාද ධර්මයේ විපල තමයි දැනගන්නේ. මේ බුදුහාමේ හරයි. මේ පාරමාර්ථ සදාහක පාඩේ අර්ථය තමයි මේක තමයි යමෙක් පටිසම්පාදයේ දන්නවා නම් තේරුම් ගන්නවා නම් උන් ධර්මයේ දන්නවා කියන්නේ. යමෙක් ධර්මයේ දන්නවා කියන්නේ පටිසම්පාදයේ දන්නවා. යෝ පටිසම්පාදං පස්සති සෝ ධම්මං පස්සති. යමෙක් පටිසම්පාදයේ දන්නවා කියන්නේ තේරුම් ගන්නවා අවබෝධ කරගන්නවා. ඒකම ධර්මයේ දැනගත්ත දේ අවබෝධ කරගන්නවා. ඇත්තටම මේ හේතුඵල ධර්ම ගැඹුරුයි. යම් ප්‍රමාණයකට අපි තේරුම් ගන්න පුළුවන්. ඒ මේ හේතුඵල ධර්ම තේරුම් ගැනීම නිසා අපිට සිදුවෙන ඒ ප්‍රතිලාභය තමයි නැත්නම් ආනිසංස තමයි මේ භව ගමන අපි සිදු කරන්නේ අනුසෝතගාමීව. අනුසෝතගාමී කියන්නේ යටිගම් බලා ගමන් කරන්නේ. සාමාන්‍ය ගඟ පහළකින් ගලන්නේ. මේ වගේ අපේ ජීවිත ගමන වේගෙන් පහළට ඇදීගෙන යනවා. මේ භව චක්‍රය තුල පහළට තමයි ඇදීගෙන යන්නේ. ඒක අනුසෝතගාමී. තවදුරටත් ඒක පැහැදිලි කරනවා නම් මේ වසිතුරන්ස වසඟ වෙලා පංච නීවරණ වලට යටත් වෙලා මේ ජීවිතේ ඉදිරියට අරගෙන යනවා. ඒ හැමදාම මේ වසිතුරන්ට යටත් වෙලා වසඟයේ පත් වෙලා පංච නීවරණයන්ගෙන් බැටකම් ඒ වගේ යටත් වෙලා අපි විවිධාකාර කටයුතු කරනවා අපි ජීවිතේ. ඒවල පංච නීවරණයන් නිසා විවිධාකාර අකුසල කර්මයන් රැස් කරනවා. සතර පාඩවල කියලා මේ පවචක්කේ තුල අපි හැමදාම ඉන්නවා. ඒක අනුසෝධගාමී කියන්නේ. දැන් අපිට අවශ්‍ය කරන්නේ ප්‍රතිසෝධගාමී. සෝධගාමී නොවි අපි මේ ඇල්ලට ඒ ප්‍රවාහයට අහු වෙලා යන්නේ. ඒක අනිත් පැත්තට හරවන්න. අනිත් පැත්තට හරවන්න නම් ප්‍රතිසෝධගාමී වෙනවා. මේ වාක්‍යය කියන්නේ ඒකයි. ප්‍රතිසෝධගාමී කියන්නේ අර වසතුනාන්ට අහු වෙන්නේ නැතුව. ඒ කියන්නේ ඒ වගේ වසරේ යන්නේ නැතුව. පංච නීවරණ වලට හිත නැරගන්න